යෝ ගයිස් මොකද එන්නේ පාන්දර හොඳ 5 වෙලා දැන් මේ කොහෙද බං යන්නේ? රිවර්ස් ටර්න් යන්න ඉන්නේ තා ඉන්නා වැජික් මේ දැන් මේ යනවා මහා පාන්දර කවුලේ පට්ට සීතලයි කියලා වන්නයක් ගන්න යන්නේ දැන් නුවරට ගිහලා ට්‍රේන් එකෙන් මාතරයට ගිහලා එහෙම තමයි යන්නේ මේ බලමු මොකද වෙන්නේ කියලා ඉතින් මේ දැන් නුවර ටවුන් එකට ආවා දැන් ටවුන් එකේ මේ ස්ටේෂන් එකට යන්න මුලින්ම තව කොල්ලෝ දෙන්නෙක් ඉන්නවා ඔය කිව්වා තාම නැහැ මේ ඕනෝ තමයි ප්‍රශ්නේ ඉතින් බලමු ස්ටේෂන් එකට ගිහලා ඕ ගයිස් ආව ස්ටේෂන් එකට දැන් මේ ටිකට් ගන්න යනවා අරුන් දෙන්න තාම නැහැ උන් දෙන්නත් එක්ක දැන් අරගෙන උන් දෙන්න නිකන් ඉන්න ඕනේ 6:50ට තියෙනවා කියලා කිව්වේ දැන් වෙලාව කීයද බා 6:23යි තව පොඩි වෙලාවක් තියෙන්නේ ඉතින් මේ යංගෝ බලන්න මේ මේන් ආව අනික් එක ඕක තමයි ඔච්චරලා හිටියේ මේක අනික් එක ආන් ඉන්න අතන යෝ ඉතින් ට්‍රේන් එක නැගලා ඉන්නේ මේ කට්ටිය ඉන්නවා බීසනේ මෙතන මේ දැන් නම් කොහේ ඉන්නවද මන් දන්නේ නැහැ කොහම හරි ට්‍රේන් එක නම් යන්නේ මාතරේට කියලා මේ යනවා බීසනේ මේ තා ඉස්සරහින් උන් දෙන්නෙක් ඉන්නවා ඔය යනවා තාම ජිල් එකේ මේ බලමු මන් තනින් ක්ලිප්ස් දෙන්නම් ඔයාලට 2 hours later. Yo මේ කියලා වෙලා ඉන්නේ හොඳටම කියලා වෙලා ඉන්නේ මේ දැන් ඔන්න මේ කොහෙද මේ මාතරේ ටවුන් එකට ආවා මේ දැන් මෙහෙන් උන් ඇල්කඩුව බස් එක ආය යන්න ඕන රිවර්ස් ටර්න් වලට කට්ටින වහිනවා හොඳටම ගැම්මට වහිනවා මේ පස්සේ කියන පොඩි සීන් එකකුත් තියෙනවා මේ යන් දැන් මේ හොඳටම වහිනවා දැන් මේ බස් ස්ටෑන්ඩ් එක හොයාගෙන යනවා මේ කොහේ තියෙනවද දන්නේ නැහැ කොහෙද බං තියෙන්නේ අරේ නෙමෙයි මේ දෙන්නේ මේ තමයි ආහාර දෙයක් ගන්න ආහාරෙන් හදවත කෙලින් දැන් මහා ගියා කෙලින් යන්න මේ බස් ස්ටෑන්ඩ් එකම තියෙනවා අම්මලු මමත් තවන්නගේ ගයිස් අපි මේ මුන්දෙන්නට කිව්වා මේ බොරුවට දැන් මේ බසුත් නැහැ මුකුත් නැහැ ඔව් ටිකට් එක 500යි මෙතන ඉඳලා අපිට පාර වැරදුනා දැන් මුන්දෙන්න රත් වෙලා ඉන්නේ ගයිස් ඒක තමයි මම කලින් මේ පොඩි දෙයක් තියන්න තියනවා කියලා කිව්වේ දැන් රත් වෙලා ඉන්න දෙන්න උන් ඉන්නවා ගයිස් ඉන්නතරම මේ බස් එක අපි වදාලා ගියා ගයිස් දැන් රිවර්ස් වලට යන්න විදියට ඇල්ලු දැන් මෙහෙ බලන්න දෙයක්වත් නැහැ දැන් කරගන්න දෙයක්වත් නැහැ මොකද වන්දෙන් කරන්න තියලා ඒක තමයි බා ඈ නෑ කියපන් නෑ කියපන් කියලා ඉන්නේ උදරව මේ දැන් බැලුවේ අපි පික්මියක්වත් දාගෙන කොහොම හරි යන්න කියලා අද නම් යනවා කොහොම හරි මේ බලමු හොඳටම කියලා වෙලා ඉන්න දැන් යන්න දණක් නැතුන් ඉන්නේ දැන් මෙතන මේ හෝටල්ලා කට්ටිය ඉඳගෙන ඉන්නවා යන්න දැනගොත් නෑ කොහොම හරි මේ බස් එක උදේ 6:00ට 4:00ට යනවලු ඉතින් අපි ඒක දන්නේ නෑනේ කොහොම හරි කොහෙද බං අර බස් එක රත්තොට ගිහලා එතනින් යන්න ඕනේ වීල් එකක් කරන් 2000ක් දීලා මාතේ ඉඳලා පික්මි එක 2000යි දැන් මොකක් කරන්නද කියලා හිතා ගන්න වරුන් ඉන්නේ ඔය ඉන්න කරන්න දෙයක්වත් නැහැ කවුරුත් නැහැ මේකේ ඉන්නවා ගයිස් අපි දැන් ඔන්න ලොකේෂන් මාරුණා මේ එහෙට යන්න බැරි සීන් එකක් තියෙන දැන් කෙලින්ම නාවල පිටියට කියලා නාවල පිටින් කපර කරලා මේ දැන් ආය නුවරට ගිහිල්ලා මේ දැන් ඉතින් ආය නුවරට ගිහිල්ලා දැන් ආය යන්නේ මේ කබර කරලා නාවල පිටියට ගිහිල්ලා එහෙම යන්න ඉන්න අපි දැන් බස් එකට යනවා කට්ටිය නගින බස් එකට දැන් ආය නුවර යන්න කැන්සිය ආය ලොකේෂන් මාරුණා ප්‍රින්ස් දැන් ආය කබර ගාලා යන්න යනවා බී බද වරුසායි ලොකේෂන් මාරුණා කියලා දැන් නුවරට ගිහලා තායි විනාශ දෙයිත්තට බලමු මොනවා වෙනවද කියලා බලමු 2 hours later දැන් ඔන්න කොහොම හරි කබර ගන්න සීන් එකත් එහෙම ජිකිරි පිලිස්සුනා මේ ඉන්න මුන් ඔක්කොම තව දෙන්නේ කතන ටවුන් එක මැද දැන් කොහොම හරි ඔන්න ආය හන්තාන යන්න කරලා දැන් වෙලාව කීයද බං 1:07යි ඔව් දැන් 1:07යි දැන් උදේ කීයද අපි පාන්දර 5යි ගණනට ගෙදරින් ආවේ තාම මෙලෝ ලබ්බන්නේ නැහැ කිසිම මේකක් නැහැ ඔහෙ යෝ
බොයිස් දැන් යන්නේ ඉස්සරහ එකෙක් යනවා පිටිපස්සෙන් තව එකෙක් යනවා යන්නේ දැන් කොහෙටද යන්නේ හන්දා එලින්ම ඒ අර ස්ටෑන්ඩ් එකේ ඉන්නවද නෑ එලින්ම හන්දාන බලා පිටත් වෙනවා චලෝ මේකවත් හරියයිද කියලා දැම්මර හරියන්නේ කියලා මේවා කරනවා කියනවා යනවා කොහෙද මං යන්නේ කොහෙද බං යන්නේ නේ අරේ තෙල් ගන්න ආවා ප්‍රින්ස් මේ අද මොකද උදේ කනන්න අතර ඈ යාරතරයි තියා බලන්න නිකන් බලන්න අරගෙන බම්බන් ටක්කලා ගහන්න ගන්දාව යාළුවනි ආදනම් මොනවාද මන්ද ඒ පාර මේ අපි ස්කූටියේ හුලං ගියා මොනවා වෙනවද දන්නේ ආදනම් අයියෝ ඉන්නවා ගෙට්ට හරි ඊත්තරා දින්නේ උදේ ඉඳලා මම ඊට පස්සේ එතන හුලං ගන්න නේ බං කියපන් අපරදන්නේලා ඉන්නේ කියලා ඔක්කොම මුල මූ බලයි සීයා මූ ආයෙ මූත් එක ට්‍රිප් යන්නේ නැහැ Oh God, please no! No! බොයිස් හුලං ගාගත්තා දැන් ආයෙ ට්‍රිප් එකට එන්ටර් වෙන්න යන්නේ බොයිස් යන්න යන්නේ යම බොයිස් මේ ආකාශය නේද බං ආකාශයේ මොකක්ද බොයිස් යන්න යන්නේ मार्क अरे बाटा हिली हो गया ගයිස් මමත් එඩිට් කරත් තමා ගයිස් දැක්කේ සමහරක් තැන්වල වීඩියෝ එකේ ඔටෝ ෆෝකස් වෙලා තියෙනවා. ආයේ මම මේ කොහේරි සයිඩ් එකකින් දාන්නම් මේ මෙන්න මේ වගේ වීඩියෝ එක ඔටෝ ග්ලිච් වෙන්න අරන් තියෙනවා. ඉතින් ඒක නිසා සෑහෙන ෆොටේජස් ප්‍රමාණයක් මිස් වුණා. ඉතින් පට්ට ලස්සන වීව් එකක් තිබ්බ ගයිස් ඔය හරි. ඉතින් ඒක හරියම කැප්චර් කරගන්න වෙනවා. මොකද වීඩියෝ එක මේ වගේ ග්ලිච් වෙන්න ගත්ත එක පාරටම. මමත් ඒක දැක්කේ ගෙදර වෙලා එඩිට් කරද්දි තමයි.
moments later. මේ අද මොකද කියන්න තියෙන්නේ කියපන්කෝ. උඹට නෑ අද වෙච්ච දේවල් හොඳටම ඇති. තව එව් මග තව ඒ වගේ ඉන්නේ. ආය ඒව ඇති. ඇත්ත. මේ උඹට උඩ කියන්න තියෙන්නේ. නියමයි කියන්නේ. සුපිරිද? මග බඩ ගන්නවා. සුපිරිරෝ. කියන්න දෙයක් නෑ අත්තවසින්. අට්ට view එක ඉන්නේ guys. සුපිරි නේද? පට්ට view තා ඩිංගින් view point එනවා. ඔව් view point එනවා දාඩින්ගේ. එක නෑ රත්තුපුර ඒකද ගෝකක් දන්නේ. ඉන්නවා කොට්ටම් බහුලන්නේ. ඔන්න බඩගිනි. හුඟද පස්සේ කියලා ආවා. Two hours later. යෝ වයිස් දැන් ගමනේ යම්මඩ දැන් යනවා. ඉතින් ගයිස් ඔන්න ඔය පේන කන්දර තමා ගයිස් අපි නගින්න යන්නේ. ඉතින් ඔතනින් කෙලින්ම යන්න බැරි නිසා අපි වටේ පාරක් තියෙනවා. ඒක මේ පොඩි කැලෑ පාරක් වගේ. එතනින් තමා ගයිස් අපි කන්ද නගින්න පටන් ගන්නෙ. ඕක තමා ගයිස් අපි නගින්න කන්ද. මේ හරිය මාර වීව් එකක් තිබ්බේ ගයිස් කියලා වැඩක් නැහැ. පට්ට ලස්සනයි කැම් එකට ඒ ක්වොලිටි ගන්න බෑ. මාර ලස්සන වීව් එකක් තියෙන දෙපැත්තේ. ඔතන ඉඳලා තව පැය භාගයක් විතර දුරක් තමා තිබ්බේ අපේ කන්ද නගින්න යන තැනට. ඇයි දැන් කොහෙද යන්නේ? වෙන්න වයින්ස් කැලයක් මැද ඉන්නේ ගයිස්. එනවනේ බඩුත ඇදගෙන. බෆලෝ ඔක්කොම බෑග් වලට දාගෙන යන්නේ ගයිස් මේ. ඉස්සලමත් එක්ක අම්මා අම්මෝ වීඩියෝ දාලා දෙන්න තාත්තේ.
ඇසි ඔයි. අඩේ අමන් තව යන්න. ආ පරේද්ද කතා කරනවා. යකෝ අර හෙල්මට් දාගෙන අරක නගිනවා. ගහක වලක් අතතර ගනින් අරුවදී. ඔව් හෙල්මට් උත් හෙල්මට් දාගෙන අරු. වැඩි ආවද රෝල් උඩ කියලා. ඒ යෝම් වහිනවා බං. වහිනවා යකෝ. නෑ උලංගම. උලංගනේ. උඩට යමන් ආතල් බං. යමන්ලා. Come on. Apa? ගිහිල්ලා මේ හොඳටම හදි යාගන්නත් බැරුව කිට බේතල එකෙක් ඉන්නවා. අනික කෙම පේන්නත් නැහැ. ගිහිල්ලා උඩ කෙලවරටම එකෙක් බඩ ගන්නවා මැද. අම්මෝ යන් දැන් මේ සෑහෙන දුරක් ආවා ගයිස් අපි. පට්ට දුරක් ආවේ. ආවනේ බං සෑහෙන. දැන් කඳ උඩටම යන්න කියලා බැලුවේ. බලමු එච්ච ලොකු එරියන්න නැහැ නේ මේ තනි මේ ෆයිනස් කැලක් අස්සේ ඉන්නේ ගයිස්. උඩ තනි කරම හොඳටම මහන්සි. හයි ඕ 2 hours later. යෝ ඔන්න දැන් තා මේ උඩට ආවේ කට්ටිය ඉන්න. මේ පට්ට ඊවක් තියෙන මේ හරිය. ඇයි ඒ? කිසිම උඩ මොකක් කරේ තියෙනවද? කොහොමද තමයි ගයිස් ඉතින් පේන්නේ. ඉන්නවා ගැන්සි මෙතන. ඊයර බොන්න. අපිට හොඳට බඩ ගාලා ඉන්න කෙනා. ඔව් ඈ. පිටීවල් දෙන්නේ නැහැ. මහන්සි නෑ බං ලොකුට. බුද්ධු නෑ මට නම්. අපේ ගෙදර පරිතලේ වයින් වලට අහුලක් නැහැ ඒක. කළා දිනම් මල් කඩනේ මේ කොහේ ආවත් දැන් මේ මෙතන සෙට් එක මෙතන ඉන්නවා හරියද? මේ මුං ආතල් දැස් දානවා. මේ කගේම් ගහනවා මෙතනට ඇවිල්ලා මේ කැලියක් මැද්ද වැඩ වෙලා අරන් අරූ පේනවද අර? ආම් මලක් කඩනවා අතනට වෙලා. කොහොම පේනවද? අපේ උන්ගේ හැටි. ඕනෝ තමයි ප්‍රශ්නේ. ආන් අර අරූ අතන ඒක පේන්නෙත් නෑ අර ගහක් අතර වෙලා ඌත් මල් කඩනවා. මේ කැලයක් අතර ඇවිල්ලා. ඕන් ඔක තමයි ප්‍රශ්නේ. ඔය දැබ්බේ හොඳටම කරුවර වැටලා ඉන්නේ මේ. දැන් මේ පල්ලයට ය아가න්න දෙන්නේ නැතුන් ඉන්නේ උඩේ අර යතුරු තියාගෙන බයිකේ ඒක එන්නෙත් නෑ. දැන් අයියෝ හොඳටම රෑ වෙලා මෙතනින් පල්ලයට බැහැ ගන්න බැරි සීන්නක් තියෙන්නේ මේ. තව එහෙමම තව මගක්වත් බැහැලා ඒ මදිය කිලෝමීටරයක උඩින් දැන් පල්ලයට රූට් ආවා. ගාන්ට දෙයක් පිටයි ඔක්කොම ඇඳුනුයි ගණ්ඩම දෙයක් නෑ. පල්ල රූට් ආවා අර එක එක අතන බුදියගෙන දැන් මේ පල්ලයට බැහැ ගන්න දෙයක් නැතුන් ඉන්නේ අපිට නැංග වගේ. හොඳටම කේස්සෝයි දැන් ඔය උකලා බලන් බලයා ඒ යන්න බෑ බං ෆස්ට් එකෙන් යන්න බෑ මේ බීලා සත්තු වගේ දේසන්නු වගේ බෝතල් කටු දාලා අරුන් ගිහිල්ලා මේ මොකද්ද පාරක් අම්මලා අපිට දැන් මේ එළියට ආගන්න බැරුන් ඉන්නේ ඉන්න ඔයාලට පාර පෙන්නන්න මේ තියෙන ගයිස් පාර ආගන්න තියන්න නැතුන් ඉන්නේ මේ අපි ආවෙත් මේ පාර නෙවෙයි දැන් මේ ඉන්නෙත් වෙන කොහෙද අයියෝ යම හොඳටම කළු වෙලා ගයිස් තව පොඩ්ඩකින් මේක හොඳටම යවෙනවා ටෝච් නැහැ අපේ ෆෝන් වල බැටරි බහැලා මේක විතරයි බැටරි 38ක් තියෙන්නේ ඒකත් දැන් බහින්න යන්නේ කොහේ යනවද මන්දන් Few moments later. ගයිස් හොඳටම කියලා වෙලා තින්නේ හෙල්මට් එක දාගත්ත මොන වෙලාවක රෝල් වෙයිද දන්නේ නැහැ යා බෑ බං යන්න
එන්න ගේමක් දුන්න ගයිස් මෙතනින් බහ ගන්න තාම මේ පාරක් හොයා ගන්න බෑ අපිට අයියෝ මේ බලන්නකෝ කෙලවරක් පේනවද කියලා මේකේ මේ සාමාන්‍ය පල්ලමකට අපි බැහැගත්තා හොඳටම කලවර වෙලා තියෙන්නේ කට්ටිය ගෑ යනවා යන්න බෑ කියලා පාර වැරදි කියලා කෙල වෙලා තියෙන්නේ අපිට කෙල වෙලා තියෙන්නේ හොඳටම පාර වැරදිලා තියෙන්නේ කකුල වැටුණා ගයිස් ෆෝන් එක අතින් අල්ලන්න ඉඳලා අමාරුයි ඇවිදින්න වෙනස් නෑ යන පාර හොයාගන්න බෑ අපිට දැන් එක එක තැන්වල සමහරක් එමු මිසින් වෙලා ලොකු සීන් එකක් මෙතන මොකක්වත් අපිට කරගන්න විදියකුත් නෑ ගයිස් කොහොම හරි පාරක් අපුණා දැන් අපේ එකෙක් නෑ දැන් ඌ මිසින් දැන් ඌ කොහෙ ගිහින් දන්නේ මේ කැලෑකස අපිට ආයේ උඩට යන්නත් බෑ එන තැනක් හොයාගන්නත් බෑ යන තැන දැන් නම් ගෙවල් එහෙම පේනවා මේක වටේ තියෙන හැබැයි හරුව තමයි කේස් එක අයියෝ ඕනරා ප්‍රශ්නේ ගයිස් එකේ කතරමං වෙලා ගයිස් දැන් ඌව අල්ල යන්න කොහොමත් අල්ල යන්න බෑ නිකට ආපේ ගානේ ගැලවෙලා තියෙන හොඳටම කලවර වැටලා තියෙන දැන් කැලේට හොඳටම කලවර වැටලා තියෙන අපි දැන් කැලෙන් එළියේ ඉන්නේ නේද මේ ආයම හොඳටම හති ගයිස් මේ ලේ ගල මේ පිස්සුවක් තනි කර ගිරි අපි පොඩ්ඩක් එන්න මේ පොඩ්ඩක් හවස් වුණා මොකද ඒ තරම් මේ ඒක ඇතුළේ මාල් නිස්කලංකයි අපි සෑහෙන වෙලා හිටියා ගයිස් ඒක ඇතුළේ මේ ඒ තරම් මරු මේ ඉතින් කැම්පින් එහෙම කරන්න පුළුවන් හොඳ ලස්සන පොට් එකක් ඉතින් අපි ඒකින්ද ටිකක් ඩ්‍රයිව් එකෙන් හිටියා පස්සේ අපිට කලවර වැටෙනකොට මේ අපිට පාර හොයාගන්න බැරි වුණා මේ පාර පොඩ්ඩක් මිසින් වුණා මේ අපිට හොයාගන්න බැරුව ඉන්නේ අපි ආවේ ෆොරස්ට් එකට ගිහිල්ලා එන ගමන් ෆොරස්ට් එකට ගිහිල්ලා එන ගමන් උඩට ගිහිල්ලා උඩ පාර තියෙන්නේ එන්න ෆොරස්ට් එකට නාන්න යන තැන තියෙන්නේ නාන්න දෙයක් නෑ දැන් අර හෙට යන්නේ අපි දිගටම ගිහලා රෝටෙලෙන් ගිහලා ඕම මෙන් යන්න බෑ ආර මේ කොන්ක්‍රීට් පාරට දෙන්නේ ගොඩක් හොටෙලේ පාර දුරද ඔය දිගට හරි thank you යන්නේ හරි ගයිස් අපිට දැන් යන්න කිව්වා මෙන්න මේ පාරක් දිගේ පේන්නේ නෑ ගයිස් මේ ඉන්න මං අනිත් පැත්තට හරවන්න යන්නේ එක කියන්නේ කොහොම හරි අපිට දැන් පාර වැරදිලා සෑහෙන වටයක් ගහන්න වෙලා තියෙන මේ පාරේ ආපහුද අපි දැන් කැලේට ගිහිල්ලා කොහොම හරි අරුව දැන් මේ කොහොම හරි බයික් එක ගාවට ගිහිල්ලා කොහොම හරි දැන් ඌ කෝල් එකක් දුන්නා එතනින් එකකින් මේ සිද්ධිය කියන්නේ දැන් අපි ආයේ කැලේ ඇතුළට ගිහිල්ලා එතනින් තමයි යන්නේ මේ අරුව ගිහපු පාරේ ඔව් දැන් මේක කියන්න කිලෝමීටර් සෑහෙන ගණන් පයින් යනවා නේ බං කියපන් මූට බල බැලලා ඉන්න උන්ට ඔක්කොම මේ ආයෙ දැන් මේ කැලේට එන්න යන්නේ ගයිස් අපි අයියෝ තව එකෙක් ආයෙ මිසින් මේ මෙතන හොටෙල් එකක් තියෙනවා දැන් උඩ වැටෙන්නේ කියලා දිනේ ග්‍රවුන්ඩ් එක පැත්තට බං ස්පොට් ග්‍රවුන්ඩ් එක සෑහෙන වටයක් ගහලා ඉන්නේ ගයිස් අපි කියලා වෙලා තියෙන්නේ කලින් අමන් කියලා කිව්වා ඒක තමයි දාපු පාර හොයාගන්න බැරිද බං අයියෝ උන්ට බාපු විදියටම අනිත් පැත්ත හැරලා වරින් අයියෙන් කෑ ගහන්න කිව්වා අයියෙන් කෑ ගහන්න ඇහෙන්නේ නෑ බං ඔව් මේ ආපු පාරම හැරලා වරින් ඔව් කියලා වෙලා තියෙන්නේ ලා විතරම අයියෝ ගයිස් දැන් සෑහෙන කීමක් දෙන්න වෙලා තින්නේ මේ මට මේ වීඩියෝ ගන්න තමයි මම මේ වෙන ෆෝන් එකකින් ෆ්ලෑෂර් එක ගහගෙන මේකෙන් කැම් එක ඔන් කරන් ඉන්නේ මේ දැන් ආයේ මෙතන ඉඳලා කොහොමත් තව කිලෝමීටර් 20ක් විතර දැන් කැලෙන් යන්න එපා කිව්වා මොකද මේ කොහොමත් හොයාගන්න බැරි වෙයි කියලා කිව්වා දැන් මේ අපිට දැන් අපි දැන් බයික් නවත්තපු තැනත් අපිට හොයාගන්න බැරුන් ඉන්නේ කොහොම හරි මෙතන ඉඳලා කිලෝමීටර් 20ක් විතර ගිහිල්ලා එතනින් ජන්ක්ෂන් එකක් තියෙනවා කිව්වා එතනින් ආයේ හැරලා තව ටික දුරක් යන්න ඕනේ කියලා කිව්වා කොහොම හරි ඉතින් යන්න ගයිස් මේ දැන් එකෙක් හොයාගන්නකොට එකෙක් අතරම වෙනවා දැන් ඌ ආයෙ නිකන් ආයෙ ඉන්නවා Oh God, please, no! No! මොකද්ද කරන්නේ කියලා හිතාගෙන වරුන් ඉන්නේ කිලෝමීටර් 20ක් කියලා තව දැන් පහින් යන්න තියෙනවා කැලේ වැරදිලා කියපන් දැන් ඉතින් මොනවරි පඩක් කියලා අපරදට වැඩි යන්න දෙයක් නැහැ 2 hours later. ගයිස් අපය දෙක තුනකට පස්සේ යාන්තමට දාපු දෙයට සෙට් වුණා මේ ඉන්නත් කරා අයියෝ පට්ටවන්දි හොඳට පාදේ මහරජා